ඒගොල්ලන්ට පේනවා ඉතින් මෙතන තියෙනවා පස්සෙන්ට ඔගේ ෂෙයා කරගන්න හොඳට yellow rice තියෙනවා ඊට පස්සේ full chicken එකක් තියෙනවා ඊට පස්සේ මේක ලස්සනට garnish කරලා තියෙනවා මෙතන pineapple ඊට පස්සේ අපිට salads මේ වගේ දේවල් එක්ක ඉතින් මෙතන තියෙනවා curries ටික බලමු මොනවද මේ කියන curries කියලා පරිප්පු තියෙනවා පරිප්පු කියන්නේ අපි ආසම කෑමනේ ඉතින් පරිප්පු තියෙනවා ඊට පස්සේ salad එකක් තියෙනවා ඊට පස්සේ බෝජි තෙල් දාලා තියෙනවා ඊට පස්සේ බටු බෝජු ඊට පස්සේ හොඳ මිරිසට මාළු කරියක් ඒ වගේම තමයි අපිට තියෙනවා chili paste එකක් තියෙනවා carrot එකක් තියෙනවා උයලා ඊට පස්සේ hot butter mushroom බිත්තර තම්බලා ඊට පස්සේ කොච්චි sauce එකක් තියෙනවා පපඩම් ඉස්සෝ ඩෙවල් ඉතින් ඇත්තටම මේක නම් පිස්සු හැදෙන සවන්න එකක් ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකාව වෙන කොහෙවත් නෑ මේ වගේ සවන්න එකක් ඉතින් ඔන්න ඔයගොල්ලෝ එන්න ඕනේ the candy cafe restaurant එකට මේ දේවල් try කරලා බලන්න ඉතින් ගොඩක් සාධාරණ මුදලකට තමයි මේ හැමදේම තියෙන්නේ ඒගොල්ලන්ට 5 දිනකට 6 දිනකට වගේ මට දැන් මේක share කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි හොඳ ලොකු chicken එකකුත් තියෙනවා ඒගොල්ලන්ට පේන්නේ නෑ එළිය වහිනවා හොඳට try කරලා බලමු හොඳ cool එකේ මේ වගේ කෑමක් කන්න තියෙනවා කියන්නේ මරුම තමයි ඉතින් මට මේ කනකල් ඉවසිල්ලක් නෑ අපි ඉක්මනට බත් බෙදාගමු හොඳ yellow rice එකක් තියෙනවා මේ yellow rice එකටත් දාලා තියෙනවා හොඳට cashew දාලා තියෙනවා fried onion add කරලා තියෙනවා ඉස්සෙල්ලාම පරිප්පු දා ගන්නවා wow හොඳ ටෙම්පරාදු කරපු පරිප්පු එකක් තියෙන හොඳට අබ්බ දාලා ටෙම්පරාදු කරලා තියෙනවා ඉතින් මේ වගේ කෑමක් වල ඕඩර් කරනවා නම් පොඩක් කලින් ඕඩර් කරන්න එන්න කලින් මොකද නැත්නම් මෙතනට අවිල ඕඩර් කරොත් නම් ටිකක් වෙලා යයි හදන්න මොකද මේ හැම දෙයක්ම මේ මුළු උණුවේ ඔයගොල්ලන්ට හදලා දෙන්න ඕන නිසා සලාඩ් එක දාගමු මම හිතා ගන්න බෑ මේ ಜಾති ඔක්කොම කොහොමද දාගන්නේ කියලා මේක නම් බුෆේ එකට ගියා වගේ තමයි නියම ලස්සන පාටට තියෙනවා දිලිසෙන්න තියෙනවා මේ කෑමේ කලර් කම්බිනේෂන් එකත් සුපර් වම්බඩු මෝජුව තෙල් පාටට හදලා තියෙනවා එහෙමයි සුවඳ මේකේ දැන් මේ බඩගින්න වැඩි වෙනවා නිකන් සට ගාලා නේද මේක කරක ගන්නවා ඉතුරු කෑම ටික හොයන්න මේ තියෙන්නේ මාළු එක ඉතින් මේ ෆුල් චිකන් එකට අමතරව තමයි මේ මාළු එකකුත් දෙන්නේ හරිද දැන් මිරිස් පාටට මාළු පොඩි කෑල්ලක් ගත්තා තව චිකන් උත් තියෙනවානේ alright අපි නම් කැරට් එක ගමු හොඳ thick එකට තියෙනවා කැරට් ග්‍රේවි එකත් දැන් දැන් ප්ලේට් එකේ මට පොඩ්ඩක්වත් ඉඩ නැහැ මේ ඉතුරු කෑම ටික බෙදා ගන්න ඉතින් අපිට තව තියෙනවා ඉස්සෝ ඩෙවල් එක තියෙනවා hot butter mushroom තියෙනවා ඊට පස්සේ boil egg තියෙනවා ඊට පස්සේ පපඩම් තියෙනවා පපඩම් ටිකක් දාගමු ඊට පස්සේ අපි ඉස්සෝයි hot butter mushroom එක ඊළඟ පාර බෙදාගමු මේ chicken එක ගන්නත් ඉතින් ඔන්න full chicken එකක්ම තියෙනවා ඒකේ අපි ගමු බලන්න right අපිට full chicken එකම ලැබෙනවා ඉතින් මම ගත්තා quarter piece එක කොච්චි සම්බෝල ටිකක් දාගමු පොඩක් සැරට වැඩි කොච්චි සම්බෝල දාගන්න හොඳ නැහැ හරි අපි නම් වැඩ ස්ටාර්ට් කරමු රයිට් මම ඉස්සෙල්ලාම පොඩි බත්කටක් කල්පනා කොහොමද මේ රයිස් එක කියලා මේ රයිස් එකේ නියම ටේස්ට් එකක් තියෙනවා හොඳ බාස්මති රයිස් එකක් තියෙනවා අපි දැන් මේකට අපේ තියෙන වෑංජනේ හැමදේම මික්ස් කරගමු බෝන්චි බටු මෝජු මේක නම් පිස්සුවක් මාරම ටේස්ට් එකක් තියෙනවා කන්න ආසයි දෙනවා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න මේක නම් පිස්සුවක් ලංකාවේ වෙන කොහෙවත් නැහැ මේ වගේ දෙයක් අපිට දාගන්න ಜಾති දිනවා තුනක්ම eggs prawns hot butter mushroom මේක කිසි දෙයක්වත් මම දාගත්තේ නැහැ තාම මොජු බොන්ජි ඉතින් මම අනිත් ජාති ටිකක් දාගන්න ඕන නිසා මම තා ප්ලේට් එකක් ගත්තා අලුතෙන් වැඩේ ස්ටාර්ට් කරන්නයි අලා හොඳට අපි මේකට ආයිත් පොඩක් පරිප්පු ටිකක් දාගමු රයිට් අපි දැන් එග්ස් දාගමු ඉස්සෙල්ලා දාගත්ත නැතිව තමයි මම මේ දාගන්නේ ඉස්සෝ එක නියමයි hot butter mushroom එක තියෙනවා ඊට පස්සේ පපඩම් ඊට පස්සේ මේ බෝන්චි එකත් මාර රසයි මේකට චිකන් දාගන්න මොකද කරන්නේ
පොඩි කෑල්ලක් දාගමුනේ. පොඩි කෑල්ල. හොඳ පොඩි. හරි. මොනා ඉතින් මේක තියාගන්න ඉතින් ප්ලේට් වහනවා. හරි. ඉතින් මම තව බබල්ස් ඇඩ් කරපු බබල් මිල්ක් ෂේක් එකක් ඕඩර් කරගත්තා. මේ ස්ට්‍රෝබෙරි එකක් බිනවලු කොහොමද ඉන්නේ? කාලා බලමු කොහොමද කියලා. hot butter mushroom on the crispy විදිහට තියෙනවා. ඉපතයි ඔක්කොම දිනවල.